YouTube channel. I hope you're all doing well. මේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඇත්තටම කිව්වොත් මම මගේ channel එකෙන් ඔයාලට ගේන්නේ මිනි vlogs, එතකොට skin cares, ගොඩක්ම beauty පැත්තට තමයි මම මේ vlog එක හදලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මම අද ගේන්නේ skin care routine එකක් ගැන. ඒ skin care routine එක මම කරන්නේ ඇත්තටම කිව්වොත් මට අද shoot එකක් තියෙනවා. ඉතින් මට මේ දවස් ටිකේම time තිබුණේ නැහැ. ඒ හින්දා ඒ shoot එකට යන්න කොහොමද මම ready වෙන්නේ කියලා ready වෙන්න කලින් මම කොහොමද මගේ skin care එක කරන්නේ? කියන්නේ මම කරන්නේ facial එකක්. ඉතින් facial එකක් වගේම body polish එකක් කරනවා. ඉතින් කොහොමද ඒක වෙන්නේ? මොනවද පාවිච්චි කරන products කියලා ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්කම ඔයාලා ඉන්න. මුලින්ම අපි ගිහලා පොඩි වැඩක් කරමු. මුලින්ම ගිහිල්ලා ඔයාලා මගේ channel එක subscribe කරලා like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරලා ඉක්මනට එන්න. ඊට පස්සේ අපි බලමු වීඩියෝ එක. වෙලාව හරියටම පාන්දර 2:53යි. ඉතින් දැන් තමයි මම මගේ ස්කින් කෙයාර් එක පටන් ගන්න හදන්නේ. මම ඉතින් යූස් කරන්නේ ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ එන බ්‍රයිඩල් රේන්ජ් එකකින් එන ෆේෂල් කිට් එක. ඉතින් ඒක මාරම විදිහට මූණට මාරම විදිහට සොෆ්ට් වගේම ඒකට මූණට මාරම විදිහට ග්ලෝ එකක් දෙනවා. මම හිතන විදිහට ඒක මාරම හොඳයි. ඒ බ්‍රෑන්ඩ් එක මාරම හොඳයි. ඉතින් මම ඒක තමයි යූස් කරන්නේ. මුලින්ම ඉතින් මම කරන්නේ හෙඩ් බෑන්ඩ් එක දාන එක. හෙඩ් බෑන්ඩ් එක මට දැන් ඒක හිරයි ළමයි. හිරයි කියන්නේ ඒක පොඩි. ඉතින් පොඩි නිසා මට ඒක දාන්න අමාරුයි. ඒ වුණාට මම කොහොම හරි කරලා ඒක දාගත්තා. දාගත්තට මැදකදී ගැලවෙනවා. ගැලවුණාට මම ඒක එහෙම තියාගෙන කරනවා. කොහොම හරි ඒක කොණ්ඩේ පැටලිලා තියෙන්නේ. ඒ වුණාට දැන් යමු අපි ෆේෂල් එකට. මම මුලින්ම යූස් කරන්නේ ක්ලෙන්ස් එකට කලින් මම පාවිච්චි කරනවා ෆේස් වොෂ් එක. ඉතින් ෆේස් වොෂ් එක විදියට මම යූස් කරන්නේ Nature Secret එකේ කැරට් ෆේස් වොෂ් එක. මුලින්ම මම කරන්නේ ස්පොන්ජ් දෙකකින් මගේ ෆේස් එක වොෂ් කරගන්න එක. ඊළඟට මම මගේ මොයිස්චරයිසර් එක තමයි ගන්නෙ. මගේ හේර්ස් තියෙනවා ෆේස් එකේ. ඉතින් ඒ හේර්ස් රිමූව් කරන්න ඕන. මොකද මම මේකප් එකක් දානවනේ. ඉතින් මේ මේකප් එක දාන්න කලින් අපි කොහොමද බ්‍රයිඩල් මේකප් එකක් වුණත් දාන්න කලින් ඒ බ්‍රයිඩ් ගේ තියෙන ඔක්කොම හේර්, ඒ කියන්නේ ෆේස් හේර් ඔක්කොම රිමූව් කරනවා. ට්‍රෙඩින් කරනවා, ෆුල් ෆේස් ඒ වගේ දේවල් කරනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ ෆුල් ෆේස් එකම බ්ලේඩ් එකකින් රිමූව් කරන එක ෆේස් ෂේවින් එකකින්. ඉතින් ඇත්තටම ගියොත් මට මේ මොයිස්චරයිසර් ගන්න උනේ මගේ ඇලෝවෙරා ජෙල් එක ඉවරයි ළමයි. ඉවර නිසා තමයි මම මේක යූස් කරන්න ඕන කියලා හිතුවේ. ඔයාලත් ඔයාලගේ මූණේ හේර්ස් රිමූව් කරන කෙනෙක් නම්, බ්ලේඩ් එකකින් රිමූව් කරන කෙනෙක් නම් හැමදාම වගේ කරන්න යන්න එපා. මාසෙකට එකපාරක් කරන කෙනෙක් නම් අවුලක් නැහැ. හැබැයි හැමදාම වගේ ওই වැඩේ කරන්න යන්න එපා. සතියකට එකපාරක් වගේ. එතකොට මූණ ඩැමේජ් වෙන්න බලන නිසා. මම ලෑස්ති වෙන්නේ මගේ ෆේෂල් එක පටන් ගන්න. මම මුලින්ම කරන්නේ ස්පොන්ජ් දෙකෙන් ආපහු මගේ මූණ පිරිසිදු කරගන්න එක. ඊළඟට මම මගේ ෆේස් වොෂ් එක තමයි යූස් කරන්නේ Nature Secret කියන කැරට් කියන ෆේස් වොෂ් එක. ඇත්තට මේක හොඳයි ළමයි. ඉතින් ඔයාලත් Nature Secret පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඒක කොහොමද කියලා. ඉතින් ඇත්තට මට නම් හොඳයි ඒක. ඉතින් ඒක ගැන වරදක් කියන්න නෑ. ඊළඟට මම යූස් කරන්නේ මගේ ක්ලෙන්ස් එක. මම පාවිච්චි කරන්නේ ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ එන බ්‍රයිඩල් කිට් එක. ඉතින් ඇත්තටම ඒක මාර හොඳයි. මූණට ඇත්තටම ලොකු ග්ලෝ එකක් දෙනවා. ඉතින් ඒක තමයි යූස් කරන්නේ මගේ මූණේ ස්ක්‍රබ් එකට. කියන කුණු එතකොට මැරුණු සම ඉවත් කරන්න ගොඩාක්ම උදව් වෙන්නේ මේ ස්ක්‍රබ් එක.
ඉතින් ඒක මම සාමාන්‍යයෙන් ෆේෂියල් එකක් මාසෙකට එකපාරක් කරනවා. මට අද මේක හදිස්සියෙන වෙන්නේ. තමයි මම මේක හදිස්සිය කරන්නේ. ඔයාලත් අනිවාර්යෙන්ම මාසෙකට සැරයක් මේ වගේ දෙයක් කරන්න බලන්න. ෆේෂියල් එකක් කරන්න බලන්න. ඔය ස්ක්‍රබ් එක ඉතින් ක්ලෙන්ස් එකට පස්සේ අනිවාර්යෙන්ම ස්ක්‍රබ් එක යූස් කරනවා. ඉතින් ස්ක්‍රබ් එකෙන් වෙන්නේ මැරුණු සම, කුණු දූවිලි ඒ වගේ දේවල් ආපහු ඩබල් ඉවත් වෙන එක. ඉතින් ඒකිනුත් මාරම ලොකු ලුක් එකක් ලැබෙනවා මුණට. ඒ දෙක විතරක් කරත් හොඳටම ඇති කියන වගේ මට්ටමක ක්ලෙන්ස් ඇන් ස්ක්‍රබ් එක මගින් අපේ මූණට අපේ ස්කින් එකට ලොකු ග්ලෝ එකක් දෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ජොවිස්ම වෙන්න ඕන නැහැ. වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක ක්ලෙන්ස් එකක් ස්ක්‍රබ් එකක් යූස් කරන්න. ස්ක්‍රබ් එකෙන් පස්සේ මම යන්නේ ත්‍රෙඩින් කරන්න. අප ලිප් එකයි චින් එකයි. මම ෆේස් ෂේවින් එකෙන් කවදාවත් අප ලිප් එකයි චින් එකයි නම් හදන්නේ නැහැ. මම ඒක නූලෙන්ම තමයි හදන්නේ. අයිබ්‍රෝස් වගේම. මොකද ඒකට සාමාන්‍යයෙන් යන්න එපා. ඔයාලා උන ෂේවින් පාවිච්චි කරන කෙනෙක් නම් උපරිම try කරන්න අප ලිප් එකයි චින් එකයි හරි නූලෙන් හදන්න. චුටක් රිදෙනවා තමයි. ඒ වුණාට ෂේවින් එකකට යනවට වඩා මේ වගේ එකකින් කරන එක හොඳයි. මොකද නූලෙන් කරොත් මුලින්මනේ ගැලවිලා එන්නේ. අරක සාමාන්‍යයෙන් මැදින් කැඩෙනවා කිස් ගහ. ඊඳ අපි අපි බලන්න ඕනේ ගොඩක්ම ත්‍රෙඩින් වලට යන්න ෂේවින්, ඒ කියන්නේ ෆේස් ෂේවින් එකකට වඩා. දැන් යන්නේ කවුරු කරත් අමාරුම කාර්යයකට. ඒ තමයි බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරන්න ඕනේ. ඇත්තටම ඒක අයින් කරොත් තමයි අපේ මූණේ පිරිසිදුභාවය තවත් තියෙන්නේ. දැන් හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. මොකද දැන් අපි ක්ලෙන්සර් කරා, ස්ක්‍රබ් කරා, ඒ දේවල් කරපු නිසා. ඉතින් කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් කරන්නේ ස්ටීම් එකක් ඔන් කරලා. ඉතින් මම ස්ටීම් කරේ නැහැ. මගේ නහයේ තියෙන white heads ටිකයි මූණේ black heads දෙක තුනක් තිබුණා. ඒ ටිකයි මම මෙහෙම අයින් කරගත්තා. ඊළඟට සාමාන්‍ය සැලොන් එකකට යනවා නම් ෆේෂියල් එකේ තියෙන ස්ටෙප් එකක් තමයි මසාජ් එක. මගේ ෆේස් මසාජ් එකක් මම දුන්නේ නැහැ. ඉතින් මම පැක් දෙක තමයි ඊළඟට යූස් කරේ. මම මුලින්ම ගහලා තියෙන්නේ ජොයිස් නෙවෙයි ජැනට් එකේ හේබල් එක. ඊළඟට තමයි මම යූස් කරේ මගේ ජොවිස් බ්‍රෑන්ඩ් එකේ න පැක් එක. ඒ දෙකත් විනාඩි 20 මම තිබ්බා. ඉතින් ඇත්තටම කිව්වොත් පිම්පල්ස් තියෙනවා නම් පිම්පල්ස් තියන අයට මම කියන්නේ ෆේෂියල් එකට වඩා ට්‍රීට්මන්ට් එකට වඩා ඔයා අර ජැනට් එකේ ෆේස් පැක් එක අරගන්න. ඒක ගොඩක් හොඳයි. පිම්පල්ස් තියෙන අයට ජැනට් එකේ ඒ පැක් එක හොඳයි. එතකොට මේ ජොවිස් එකේ මේ පැක් එක මූණට ග්ලෝ එකක් දෙන්න මාරම හොඳයි. පැක් එක ගාලා විනාඩි 20 ඉන්න ඕනේ. ඒ අතරතුර අම්මා මට තේ එකක් හදලා තිබ්බා. ඉතින් ඒකත් මම බොනවා. සාමාන්‍යයෙන් ෆේෂියල් එකේ අවසානම ස්ටෙප් එක තමයි ටෝන කරන එක. ඉතින් මම මේ ටෝන එක ස්ප්‍රේ කරන්න යන්නේ. මම ටෝන එක නම් කොටන් එකකට දාලා මූණේ ගාන්නේ නැහැ. ඒකට වඩා ඇත්තටම කිව්වොත් මෙහෙම ඇප්ලයි කරන එක හොඳයි. ස්කින් එකට ගොඩාක් ඒක උරා ගන්න බලනවා. ඉතින් මගේ ෆේෂියල් එක දැන් ඉවරයි. ඉතින් ඔන්න ඔයාලටත් මේ කිට් එක මේ විදිහටම අරන් ඔයාගේ ෆේෂියල් එක දාගන්න පුළුවන්. ඊළඟට මම යන්නේ මගේ බොඩි පොලිෂ් එකට. ඒ කියන්නේ මගේ බොඩි කෙයා එකට. මෙන්න මේ ලා ෆ්‍රෙෂ් එකේ ස්ක්‍රබ් එක තමයි මම යූස් කරන්නේ. ඒක මාරම හොඳයි. මම එහෙනම් වොෂ් එකක් දාන් එන්නම්. හයි ලස්සන ළමයි ටික. ඉතින් ඔන්න මේ ඉන්නේ ෆේෂියල් එකයි බොඩි කෙයා එකයි දෙකම කරපු මම. ඉතින් උදේ පාන්දර 2 ගානකට නැගිටලා 3ට කිට්ටු වෙන්නේද්දි මේ ට්‍රීට්මන්ට් ඔක්කොම කරන්න මට තිබුණේ පැය 2ක්. ඉතින් දැන් මේ මම ලෑස්ති වෙන්නේ මගේ මේකප් එක දාන්න. ඉතින් අතරම මේකප් එක දාන එක නම් මේ වීඩියෝ එකේ නැහැ. මම දැන් ඔය ඇප්ලයි කරන්න හර මොයිස්චරයිසර් එක මූණ මේකප් එකක් දාන්න කලින්. ඉතින් මට ඔයාට කියන්න තියෙන අවසාන වශයෙන් ඔයා ගැන හිතන්න.
ඔයා ඔයාම වෙන්න. එතකොට හරි ලස්සනයි. ජීවිතේ අපිට විඳින්න හිතෙනවා. ඒ වගේම ඔයාට ඔයාගෙම කියලා ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න හිතෙනවා. ඔයා ඔයා ගැන හිතන්න ගත්තට පස්සේ ඔයාට ලස්සන වෙන්න ඉබේම ක්‍රම පහළ වෙනවා. මං කියන ඒවා පිස්සු වගේ ඇති. ඒ වුණාට හිතලා බලන්න. ඔයා සතුටින් ඉන්න තරමට අනිත් අයත් ඔයාව ෆලෝ කරනවා. ඔයා වෙන්න එයාලත් බලනවා. ඉතින් ඔයාත් පුළුවන් නම් ඔයාටම කියලා ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න. ඉතින් ඇත්තටම ගොත් අද වීඩියෝ එකක් මට කරන්න හිතුණා. මේක මගේ ෆස්ට් වීඩියෝ එක. මේක නෙමෙයි මගේ ස්කින් කෙයාර් රූටින් එක. ඒ වුණාට මම රෑ තිස්සේ මොනවද කරේ? මට පැය 2යි තිබුණේ මගේ ස්කින් එකට ග්ලෝ එකක් ගන්න. මම මොනවද කරේ කියලා තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහට ගොඩාක් අරන් එන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් මට ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහට ලස්සන වීඩියෝස් අරන් එන්නම්. මං ආදරේ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.